සංවිධානයේ සමග ඊටාම පැහැදිලි සම්බන්ධතාවයක් 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙන ගියා. ඒ බැසිල් රාජපක්ෂ මහතා හරහා එමිල් කාන්තන් වෙතින් ගෙන ගිය වැඩපිළිවෙල. 2005 ජනාධිපතිවරණයෙන් පස්සේ පවත්වපු ඊනියා මහාවීර දිනේදී ප්‍රභාකරන් වැදගත් ප්‍රකාශයක් කළා. ඒ තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට සහතිකයක් දුන්නා. ඒ සහතිකය තමයි මහින්ද රාජපක්ෂ ඊටාම ප්‍රායෝගික නායකයෙක් කියලා. ප්‍රැග්මැටික් ලීඩර් කියලා කිව්වා. ඊට පහුවෙන්ද මහින්ද රාජපක්ෂ මහත්තයාත් ප්‍රභාකරන්ට සහතිකයක් දුන්නා. මිස්ටර් ප්‍රභාකරන් නමින් අමතමින් දැන් අපි දෙන්න සාකච්ඡා කරමු නේද කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාත් ඊට පහුවෙන්ද ප්‍රකාශයක් නිකුත් කළා. අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඝාතනය කරන්න උත්සාහ කළා 2006 අප්‍රේල් මාසේ 24. ජෙනරල් සරත් පොන්සේකා ඝාතනය කරන්න හැදුවා 2006 අප්‍රේල් 25. එහෙත් මහින්ද රාජපක්ෂ මහත්තයා සටන් විරාම ගිවිසුමෙන් ඉවත් වෙන්න සූදානම් වුණේ නැහැ. මහින්ද චින්තනයේත් සඳහන් කළේ සටන් විරාම ගිවිසුම ආරක්ෂා කරගෙන ප්‍රභාකරන් එක්ක සාකච්ඡා කරනවා කියන එකයි. මේ යුද්ධය තමන් කළාය, තමන් සැලසුම් කළාය, තමන් මේ පිළිබඳ පතාගෙන ආවය, ලබන සංසාරෙත් එක කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක අමූලික පට්ටපල් බොරුවක්. මේ අවස්ථාවේ මම ඊටා වගකීමෙන් කියනවා මේ විදේශගත දෙමළ කල්ලිත් එක්ක ඊටාම පැහැදිලි සම්බන්ධය ගෙනියන්නේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය හරහා එහි ඉන්න ඉබ්‍රාහිම් කියන නායකයා හරහා සිරිල් රම්පෝසා හරහා තමයි මේ කටයුතු කරගෙන යන්නේ. ඒ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ මේ එළඹෙන මැතිවරණයේ උතුරේ ඡන්ද වර්ධනය කිරීම. 2005 ඡන්ද වර්ධනයෙන් පස්සේ ජයලංකා කියලා ව්‍යාපාරයක් තිබුණා සුනාමි වලින් ගොඩනගන්න ජනතාව. ඒකේ තිබුණා රාඩා ආයතනය. ඒ රාඩා ආයතනයේට මිලියන් 700ක් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කළා. ඒ සල්ලි සියල්ලම ගියේ එමිල් කාන්තන්ට අයත් කොම්පැනි තුනකට. එහම තමයි මහින්ද රාජපක්ෂ කෘතවේදී වුණේ කළගුණ සැලකුවේ Tamanට ඡන්දය වර්ධනය කරපු වේලුපිල්ලේ ප්‍රභාකරන්ට. ඔලිනොච්චියට ගිහිල්ලා සෙන්චෝලේ තියෙන ළමා නිවාසයකට ගියා. ඒ ළමා නිවාසයේ පවත්වාගෙන ගියේ කිලිනොච්චිය ලෙයින් තෙත් කරපු LTT සංවිධානයේ නායකයා වෙච්ච කුමාරන් පද්මනාත. ඉතින් ඒ දෙදෙනා හමු වෙච්ච එකේ ඡායාරූප එතුමාගේ මාධ්‍ය ඒකකයේ විසින් නිකුත් කළා. ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒවා ඇතැම් අය Facebook සහ Twitter අඩවිවල ඒවා නොඑක් විකෘති වීම් වලින් කළා ඇති. හැබැයි ඒකෙන් කිසිසේත් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව පත් කළ නායකයා, ත්‍රස්තවාදී නායකයා සමග ඔහුගේ සෙන්චෝලේ පවත්වගෙන යන ඒ දරුවන්ගේ පාසලට ගිහිල්ලා ඔහු හමු වෙලා ඒ පිළිබඳව වාර්තා කරපු බව. ඒ පිළිබඳ සෑම ජාත්‍යන්තර මාධ්‍යයක්ම වාර්තා කළා. වැදගත්ම දේ ඔහු හමු වුණාද, ඔහු වැළඳගත්තද, එහෙම නැත්නම් ඔහුට ආධාර කළාද කියන එක නෙවෙයි. මේ ත්‍රස්ත නායකයාට අද වෙනකන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමෙන් මහින්ද රාජපක්ෂ වැළකී සිටින්නේ කෙසේද කියන එක. ඒ නිසා මේ රටේ පිපුරීම් කරපු මහ බැංකුවේ, ඒ වගේම විරෝක වෙළඳ මධ්‍යස්ථානයේ, පාරවල් වල, බස්වල, දුම්රියේ, ඒ වගේම දළදා මාලිගාවේ, ගම්වල, ඒ වගේම අපේ සන්නද්ධ සේවාවන් වලට විවිධ දේශපාලන පක්ෂ නායකින්ට මේ ඝාතන සියල්ලට අවශ්‍ය කරන පුපුරන ද්‍රව්‍ය සපයමින් පසුව LTT සංවිධානයට නායකත්වයේ දීපු කුමාරන් පද්මනාදන්ට අනිවාර්යයෙන්ම මෛත්‍රී පාලනය කරතේ ඔහුට අපි නීතිය ක්‍රියාත්මක කරනවා. මහින්ද රාජපක්ෂ මහතා තමයි අද මේ කොටි සංවිධානයේ නායකින් ආරක්ෂා කරමින් සිටින්නේ. ඔහුගේ අරමුණ මේ වතාවෙත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගැනීමයි. අන්න ඒට එරෙහිව අපි මේ අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වෙනවා විතරක් නෙවෙයි, ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කලබල ඇති කරන්න උත්සාහ තියෙනවා, ගැටුම් ඇති කරන්න උත්සාහ තියෙනවා, ජාතිවාදී ගැටුම් ඇති කරන්න, ආගම්වාදී ගැටුම් ඇති කරන්න, ඒ මගින් මේ ඡන්දයට විශාල බලපෑමක් එල්ල කරන්න, බලයේ අහිමි වේ යන බියෙන් කටයුතු කරන පිරිස් කටයුතු කරනවා. ඒ නිසා සමකාමී වෙන්න, හැබැයි එඩිතර වෙන්න. ඔබ කිසි කෙනෙක් බිය නැතුව ලබන 8 වෙනිදාට ඡන්දය පාවිච්චි කරන්න. ඒ වගේම කිසිම ආකාරයක ගැටුම් වලට දායක වෙන්න යන්න එපා. මේක අවිහිංසාවාදී ජනතා අරගලයක්. ඒ ජනතා අරගලය අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරනවා. කෙසේ හෝ ජය ලබනවා, හමුදාව ගෙනල්ලා හරි ජය ලබනවා කියන ආරංචි වලට රැවටෙන්න එපා. අපේ ආරක්ෂක අංශවල ඉන්නේත් අපේ දරුවෝ, ආරක්ෂක අංශවල නිලධාරීනුත් අපේ දරුවෝ. ඒ සියලුම දරුවන්ට අපි ඉල්ලා හිටිනවා කිසිම නීති විරෝධී කටයුත්තකට මැදිහත් වෙන්න එපා. ඔබේ ආත්මගරුත්වයේ රකින්න ව්‍යාපාරය මෙතන තියෙන්නේ. ඔබට නිකට කෙලින් තියලා පපුව පුම්බලා නැවත වතාවක් පෙළපාලි යන්න. ඒ වගේම ඔබට අවශ්‍ය කරන ජාතික ආරක්ෂාවේ ආඩම්බරය, නිල ඇඳුමේ වගකීම අපි ලබා දෙනවා. ඔබව දීන කළා තියෙන රාජපක්ෂවරුන්ගේ ග්‍රහණයෙන් අපේ ආරක්ෂක හමුදා අපි මුදාගෙන දේශපාලන ભેදයෙන් තොර ශක්තිමත් හමුදාවක් නැවත ගොඩනගන්න අපි මේ රට ඇතුලේ කටයුතු කරනවා.